iPhone එකක් ගන්න. ෆ්‍රෙන්කෝ එකට ෆ්‍රෙන්කෝ එකේ තියෙනවා. Altex එකේ තමයි මේ වීඩියෝ කරන් දෙන්නේ නැහැ කියලා කිව්වේ. Apple Watch උත් තියෙනවා මෙයාලා ගාව. ඉල්ලන්න. ආයි යාළුවනේ. අද ඇත්තටම මාර සතුටු දවසක්. මම අද යන්න හදන්නේ iPhone එකක් ගන්න. iPhone 17 එක. iPhone එකක් ගන්න යන්නේ මේ බලමු අපි ගිහිල්ලා මොකද වෙන්නේ කියලා. යන්න හිතාගෙන ඉන්නේ නම් Altex එකට. Altex එකේ අපිට ඇතුලේ වීඩියෝ කරන්න දෙයිද කොහොමද කියලා අපි දන්නේ නැහැ. ඇත්තටම දැන් තමයි යන්නේ. දැන් වෙලාව 6:00යි. 6:00 දැන් මේ දවස්වල සමයකත් පටන් ගන්න හින්දා වැඩි කලවර වෙලා තිබ්බේ නෑ. මම ඇත්තටම හිතුවේ වීඩියෝ කරන්න පුළුවන් වේද කියලා මම හිතුවේ නෑ. ඒකට එලියත් එහෙම හොඳයි. ඒකින්ද මම ඉතින් වීඩියෝ එකක් කරන්න ගත්තා. මේ iPhone 17 එකක් ගන්න යන්නේ. අපි බලමු ගිහිල්ලා. අපි බස් වලට කරවිලා ඉන්නේ. බස් එක යනකම් ඉන්නේ. දැන් පේනවනේ වටපිටාව ඔයාලට. ලොකුවට කලවර වෙලා නැහැ. 6:00යි වෙලාවත්. පාර මිනිස්සුත් ගොඩක් යනවා. මිනිස්සු මෙතන දාම් වදිනවා. සෙල්ලම් කරනකොට. දැන් මේ දවස් සමයකත් එක්ක හින්දා මේ කට්ටිය එළියට අවිලා තියෙන සමයක පටන් ගන්නවත් එක්ක හින්දා අපි යම් බස් එක ආවම බස් එක එනවා. බස් එක ආවා. මේක ගිහිල්ලා තව බස් එකක් ගන්න ඕනේ. මේ බස් එකේ ගිහිල්ලා තමයි මෝල් එකට යන්න ඕනේ. මේ බස් එක ගිහිල්ලා ඔය පළවෙනි බස් එකෙන් එක්සිට් වුණා. මෙතන ඉඳලා දැන් තව බස් එකක් තියෙනවා ගන්න shopping mall එකට. ඒකෙන් ගිහිල්ලා තමයි අපිට shopping mall එකට යන්න ඕනේ. shopping mall එකට ගිහිල්ලා ඉතුරු ටික ඉස්සරහට බලමු. ඉතින් වටපිටාව දැන් 6:45 විතර වෙලා තියෙනවා. තාම අහස එහෙම කළුවර වෙලා එහෙම නැහැ. අර කලින් සීත දවස් නම් හවස 5 විතර වෙනකොටම සීත කළුවර වෙනවා. දැන් ඉතින් සමයක පටන් ගන්නවත් එක්ක හින්දා දැන් පොඩ්ඩක් තියෙන එළිය. ගයිස් බස් එකේ එන්නකොට පරක්කුයි. ඒ කියන්නේ රැ වෙන බස් එකෙන් තව විනාඩි 10ක් 15ක් වගේ ඉන්නේ නේ. අපි ඉතින් හිතාගත්ත පයින් යනවා කියලා. අපි දැන් පයින් යනවා. පයින් ගිහිල්ලා ඉස්සරහට ෆෝන් එක ගමු. දැන් මම කල්පනා කරේ iPhone 17 එකක් ලංකාවේ සාමාන්‍යයෙන් මම හිතන විදිහට දැන් මම දන්න ප්‍රයිස් එක නම් ලක්ෂ 3ක් 4ක් වගේ වෙනවා. අපි මේ සල්ලි වලින් අපි ගන්න යනකොට ලේ 4800 ගාණක් තිබ්බේ. අපි ඔන්ලයින් චෙක් කරලා බලුවා 4800 ගාණක් තිබ්බේ. 4800 ගාණක් කියන්නේ ඒක සාමාන්‍යයෙන් 70න් වැඩි වුණා. මම හිතන විදිහට ඒකත් වෙනවා කොහොම ලක්ෂ 3කට කිට්ටු වෙන්නේ. අපිට ඕන නම් මේ මෙයාලා Altex එකේ අපිට පුළුවන් වුණා ඔන්ලයින් ඕඩර් ගන්න. ඒතර ඒගොල්ලෝ ඒ දවසට අපිට ගෙනත් දෙනවා. දවස කවද්ද දිනේට අපිට ගෙනත් දෙනවා. අපි එහෙම ඔන්ලයින් ඕඩර් කරන්නේ නැතුව අපි ගෙලින්ම ගිහිල්ලා ගන්න බැලුවා. ඒතකොට අපිට මේ තියෙන වෙන මොකක් හරි හිත වෙනස් වුණොත් බලන්න. ඒකවල මොකද කරන්න කියලා හරි. ඒක අපි බැලුවේ. බලමු අපි ඉස්සරහට ගිහිල්ලා කොහොමද කියලා iPhones වල prices මොනවද තියෙන iPhone එක ඒ ඔක්කොම බලමු අපි ඉස්සරහින්. මේ ඉස්සරහට දිගටම රැඳිලා ඉන්න මගේ වීඩියෝ එකත් එක්ක. මම ඔයාලට කිව්වනේ දැන් සමයක පටන් ගන්න කියලා මේ තියෙන. මේ ගස්වල ඇත්තටම මල් පිපෙන මාර ලස්සනයි ගහයි. සුදුම සුදු පාටයි. මල් පිපිලා තියෙන්නේ ඔක්කොම. මාරම ලස්සනක් තියෙන්නේ. ඕව අපි shopping mall එකට ඇවිල්ලා ඉන්නේ. මේ තියෙන්නේ අපේ පිටිපස්සෙන් පේන shopping mall එක. ඒකේ අපි entrance වෙලා යන්න ඕන Altex කියන මේ shop එකට තමයි. ඒක තමයි ගොඩක් මේ අහේ ඉලෙක්ට්‍රික් බඩු එහෙම අඩුයි. මේගොල්ලෝ මේ ගැරන්ටි එකත් එහෙම දෙනවා. ඒ ඔක්කොම තියෙනවා හොඳයි. මේ අඩුම කියලා කියන්නේ Altex එක තමයි. අපි අම්බල අපි දැන් මෝල් එකට ඉන්ට්‍රස් වෙනවා. මෝල් එකේ ඉඳන් දැන් මෝල් එකට ඉන්ට්‍රස් වෙනවා. මෝල් එකේ තියෙන එකේ හද ෆ්‍රැන්කෝ
ෆ්‍රැන්කෝ එකට ගිහිල්ලා බලමු ෆ්‍රැන්කෝ එකේ ගණන් අඩුයි කියලා කිව්ව එක. බලමුනේ ෆ්‍රැන්කෝ එකට ගිහිල්ලා. ෆ්‍රැන්කෝ එකට ෆ්‍රැන්කෝ එකේ තියෙනවා iPhone 17 Pro එක තියෙනවා, Pro Max එක තියෙනවා, 17 Air එක 17 ඒ ඔක්කොම තියෙනවා. ප්‍රයිසස් එක වෙන්නේ ඉතින් 4839ක් වෙනවා iPhone 17 256 එක. බලන්නේ 17 එකක් තමයි. බලමු අපි LTX එකට ගිහිල්ලා LTX එක චෙක් කරලා බලමු. 17 Pro Max එක වෙනවා 256 7418ක්. 17 Pro එක වෙනවා 6649ක්. iPhone 17 Air එක iPhone Air එක වෙනවා 4999ක්. බලමු හිතා ගන්න බෑ මොකද්ද ගන්න කියලා. බලමුකෝ අපි LTX එකට ගිහලා චෙක් කරලා බලමු. අපි ෆ්ලෙන්කෝ එකට ගියා. ෆ්ලෙන්කෝ එකේ ප්‍රයිසස් දකින්න නැතිනේ. අපි දැන් යන්න හදන්නේ මෙතන මේ එහා පැත්තෙම තියෙනවා මේ LTX එක. LTX එකේ ප්‍රයිස් බලලා හොඳ බතනකින් බලන්න ගමු. කොහොමද කියලා. එහෙනම් ඉන්න LTX එකට අපි ගිහිල්ලා බලමු. අපි LTX එකට ඇවිල්ලා ඉන්නේ LTX එක ළඟ ඉන්නේ. ප්‍රශ්නයකට තියෙන්නේ ඇතුලේ වීඩියෝ කරන් දෙනවද දන්නේ නැහැ. මම පුළුවන් තරම් try එකක් දෙනවා ඔයාලට පෙන්නන්න. බලමු අපි LTX එක ඇතුලට ගිහිල්ලා. ෆ්ලෙන්කෝ එකේ නම් ප්‍රශ්නයක් තුන්නේ. LTX එකේ තමයි මේ වීඩියෝ කරන් දෙන්නේ නැහැ කියලා කිව්වේ ඔය යාළුවෝ. බලමු තාගල්ලා පුළුවන් වුණොත් මම ඔයාලට වීඩියෝ දෙන්න. බැරිනොත් ඉතින් අන්බොක්සින් එකෙන් සෙට් වෙනවා. අපි LTX එකට ආවා. LTX එකේ වෙන්නේ එකම ප්‍රයිසස් 8419යි Pro Max එක 6649ක් වෙනවා Pro එක. එයා එක වෙනවා 4939ක්. 17 එක අපි බැලුවේ 17 එකම තමයි. 17 එක වෙන්නේ 4839යි. අපි ගන්න කියලා තමයි බැලුවේ 17 එක. මේ වගේ ගත්තම අපි ගන්න බලන්න. බලමු iPhone 17 එක අරගෙන. Apple Watch තියෙනවා මෙයාලා ගාව. Apple Watch SE3 එක වෙනවා 1339ක්. Watch 11 එක වෙනවා 1932ක්. Apple Watch Ultra එක වෙනවා 4299ක්. ඒ Ultra එක හොඳයි. මම තියෙන හැමදේම ගොඩක් ලොකු ෂොප් එකක් තියෙන්නේ. ගොඩක් සේවකයෝ ඉන්නවා. බලමු අරගෙන අන්බොක්සින් එකේ. Looking Angeles. Drop it now. Take it off. Yeah. And hold the power button for like 20 seconds. First time it starts, it takes a little bit longer. Check the back and everything, so it's iPhone එකක් ගත්තා. දැන් තියෙන ටෙම්පර් එකක් ගහ ගන්න ඕන, ටෙම්පර් ග්ලාස් එකක් ගහ ගන්න ඕන. ඊට පස්සේ බෑක් කවර් එකක් දා ගන්න ඕන. බෑක් කවර් එකක් දාගෙන ගිහිල්ලා බලමු.
ගයිස් මේ තියෙන ෆෝන් එක බැක් ආවේ අද්දාගත්ත ටෙම්පල් එකක් ගහගත්තා ටෙම්පල් ග්ලාස් එකකුත් ගහගත්තා දැන් ඉතින් අපි යන්න තමයි හදන්නේ මගේ මේ වීඩියෝ එක මෙතනින් ඉවර වෙනවා මගේ වීඩියෝ ගොඩාක් අය බලනවා ඒ බලන හැමෝටම thank you ඒ වගේම මගේ වීඩියෝස් සමහරක් අය බලන subscribe නොකරපු කට්ටියක් ඉන්නවා ආදරෙන් කියන්න පුළුවන් නම් subscribe කරන්න මගේ channel එක subscribe කරලා bell icon එක click කරලා මගේ වීඩියෝ එක අලුත් වීඩියෝ එකක් දැම්මම ඒක ළඟටම ගෙන්න ගන්න bell icon එක click කරලා තියාගන්න එහෙනම් මගේ මේ වීඩියෝ එක මෙතනින් ඉවර වෙනවා ඔක්කොම ciao bye bye